මේකේ බරපතලකම සමහර අම්මලා තාත්තලා දන්නේ නැහැ. මෙන්ටලි හෙල්ත් එක ගැන අම්මලා තාත්තලා දන්නේ නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා පුළුවන් නම් ගෙවල් වල ප්‍රශ්න ටික කාලයකට එළියට නොදා හිර කරන් ඉන්න බලන්න. ඒක ඔයාලගේ මුළු පරම්පරාවටම හේතුවක් වෙයි. ඒ නිසා පුතාලා ඒ වගේ හිතන්නත් එපා. මම ඒ ලෙවල් වලට යන්න කලින් සෑහෙන්න හිතුවා මට අම්මට වැඳලා යන්න නැහැ නේ කියලා. මම ලිව්වේ. මම මගේ ඔළුවේ අවුලක් තිබ්බා. මට වැඳලා යන්න විදියක් නැහැ නේ කියලා. මම එළවලු ලිව්වේ. මම ශිෂ්‍යත්වලියද්දී අම්මා හිටියේ නැහැ. සාමාන්‍ය පෙළලියද්දී හිටියේ නැහැ. හරිද? සරලව මගේ විභාග එකකවත් අම්මගේ ආශිර්වාදේ නැතුව ලිව්වේ. මම ලිව්වේ. හිත හදාගන්න. හරිද? හිත හදාගන්න මේ වල පුළුවන් වල සෑහෙන මැච් එකක් ගහලා ඉන්න දැන්. මේ ලයිව් එකේ ඉන්න බහුතරයක් මේදි මැච් එකක් ගහලා ඉන්නේ තියෙන. උඹලා තමයි කැම්පස් යන්නේ. තේරෙනවද? ඔයාලා දැන් අවුරුදු 17යිනේ. 18 19 20 21 ඔය දැන් ප්‍රශ්න පටන් ගන්නවා. සමහරු මෙතන ඉන්න සමහරු මරණයෙන් තමයි සමහර ප්‍රශ්න විසඳගන්නේ. එස ඔළුව හදාගන්න මේකේ අර ඉන්න මොන දේ වුණත් ළමයි අර හෙන ගැහුවත් දරා ගන්න පුළුවන් සීනක් තියෙනවා. ඒ විදිහට හදාගන්න ඕනේ. ලඳ බොළඳ වෙන්න එපා දැන්. අනේ ඔයා ගියොත් මම මැරෙනවා අත කපනවා ගොන් වැඩ කරන්න එපා. ඕන එකක් ගියාට පස්සේ මාස 3ක් 4ක් යද්දි රිකවර් වෙනවා. තව කවුරු හරි හම්බුනහම හිටපු එක මතකත් නැහැ. සරලයි ඈ. තේරුම් ගන්න. දැන් මම කරවලක ඔයා ගියොත් මම මැරෙනවා මං කසාද බඳින්නේ නැහැ. ඔයා තමයි මගේ අවසාන ප්‍රේමය. කී බයිලග ගහ ඉන්නවනම් හරිද? ඔය එහෙම කියන ඔයාලම තමයි ටික දවසකින් වෙනේ කාත් එක්ක හරි ඉපයක් පටන් ගන්න ටක් ගාලා අර කමතක වෙයි. මේ මනුෂ්‍ය ස්වභාවය. තේරුණාද? එහෙනම් ඕවට මැරෙන්න නම් බයිලා මොකුත් කරන්න එපා. අර වලේ ගමන හදාගන්න. A level journey එකේ මේ ඔලු හදාගෙන යන්නේ. ඔලු හදාගෙන යන්න මේ අර පුළුවන් අර කාටවත් අල්ලන්න බැරි කාටවත් ළඟා වෙන්න බැරි කෙනෙක් ගන්නට හැදෙන්න. හැමෝටම බෑ ඉතින්. නේ? ඒ නිසා මේ අර qualities හදාගෙන යන්න ළමයි. මාර highlight ගන්න. හරි ඔය ස්කෝලේ උනත් බලන්නකො සමහර ඉන්නවා නේද මේ highlight වෙන චරිත ඉන්නේ. එයාවට පිරිසක් එහෙම එකතු වෙන්නේ. ඒ හේතුව එයාලගේ ලක්ෂණ වගේක් තියෙනවා. ඒකවත් ගණන් ගන්නෑ. කාලඟවත් දෙකර නැමෙන්නේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න චරිත. එහෙම වෙන්නේ. ඒක වෙන්න කියන්නේ ළමයි එහෙම වුණාම තමයි හොඳ. නැත්තම් අර නිකන් ඔය පිරිමි ළමයි එන්න එපා නිකන් ගෑනු බග වගේ එහෙම වෙන්න එපා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන දෙයක්. බැන්නොත් බයින්ද. අම්මට තාත්තට නෙමෙයි. යම් කිසි අසාධාරණයක් වෙනවනම් ඒ වෙනුවෙන් කතා කරා. කවුරුත් ගණන් ගන්න එපා මේ අපිට වැඩක් එහෙම ඉන්න කොන්ද කෙලින් තියාගෙන ඉන්න. ඉස්සරහට අර එහෙම තියාගෙන ඉස්සරහට යන්න. පාඩම් වැඩ කරගන්න අර කොල්ටි සදන ස්පෝර්ට්ස් කරන්න ඉගෙනත් ගන්න පාඩම් කරන්නත් කොන්ද පන තියෙන්න බෑ. පුටුවක වාඩි වෙලා පැය 3ක් 4ක් ඉන්න කොන්ද පන තියෙන්න. ඇයි අර කොන්ද පන නැති වුන් තමයි ටක් ගාලා ෆෝන් එක බලලා TikTok බල බලින් ඩිසිප්ලින් කියන්නේ ඒකට. තේරුණාද? තම කාලේ ඉන්නේ මහන්සි වෙන්න. වැඩම කරන්න. අත්‍යවශ්‍ය වැඩ ටික විතරක් කරන්න. හරි. නින්දර යන්න පාඩම් කරන මානසිකත්වය. ඇහැරෙන්න පාඩම් කරන මානසිකත්වය. ඒක තමයි ඉන්නේ. නික්කමටවත් වෙන කිසිම දෙයක් දිහා හිතන්නවත් එපා. ගෙදර ගියා පොට්ටේ ඉතින් ගත්ත පාඩම් කරා. පාන්දර නැගිට පාඩම් කරා. ආයෙ ලෑස්තින මැෂින් වගේ තියෙන. අන්න ඒ කාලයක් මේ දැන් තියෙන්නේ. ඕකේ පොඩ්ඩක් ෆෝන් එක උඹලා පොඩ්ඩක් ගානක් හදලා ඒ පොඩ්ඩක්වත් කරන්න එපා. එහෙම වැඩක් නැහැ කළාද? හෙලවල. නේද? ඒ කියන්නේ අතිශය තරංගයක් නේ තරංගකාරීත්වයේ උපරිම තියෙන එක. මොකද දැන් වෙන සෙකන්ඩ් ෂයි ළමයි එක එහෙම හැප්පෙන්න අමාරුයි. එයාලා එක වතාවක් මේක හොද්දටම රිදිලා ඉන්නේ. ඒ ඇත්ත කතා කරලා බලන්නකො. මේ මිනිස්සු හොද්දටම එක වතාවක් රිද්දගෙන ඉන්නේ. දැන් මේ පාර මැරීගෙන වැඩ. ඒ ලෙවල් පස්සේ කෙලවෙන්නේ මෙහෙම. ඒ කියන්නේ ඒ ලෙවලුත් ෆේල්. එක දිග මම කිව්වද කෙලවෙන විදිහ කියද? එක දිගට කෙලවෙනවා. ඉස්සරෝම සමහරු ඔන්න ඒ ලෙවල් ෆේල් වෙනවා. කෙලෙලත් යනවා. එක්ක කොල්ලත් යනවා. ඇත්තටම මේ සමහරුන්ගේ ඒක මාරු විදිහට නැති වීගෙන යනවා. සමහරුන්ට ලැබීගෙන එනවා. දැන් අපි හිතමු ඇත්තටම ඔන්න බූට් කාපු ළමෙක් හිටියා. සෑහෙන අවුලෙන් හිත වේදනාවෙන් හිටියා. කැම්පස් සිලෙක්ට් වුණා. උට දවස් 2යි වෙදුක තියෙන්නේ. හිතන්නකෝ හැමදේම පොසිටිව් පැත්තටයි. ඔයාලදී තමයි තියෙන්නේ අපරාධය. වැඩක් නැහැ කියලා මේ අර බීරි අලින්ට වීණාව එනවා ගැඩ දවසේදී මුළු ජීවිත කතාවම වෙනස් වෙනවා. මුළු ලයිෆ් ස්ටෝරි එක වෙනස්. 90% විතර මුළු ලයිෆ් ස්ටෝරි එකම වෙනස් වෙනවා.
වෙනස් කරන්න එක. ඔයාට හම්බ වෙනවා වගේ යතුරු හොයාගන්න දවස් 100ක්. මම මේ කියන වචන ටික හරිය බරයි. අහගෙන ඉන්නේ. මම අවසානයේ කියන වචනේ හරිය බරයි හරිය ගැඹුරුයි. මේ දවස් 100 කරන වැඩෙන් තමයි මම කැම්පස් යනවා ගන්න කියලා තියෙන්නේ. මේ දවස් 100 වගේ හැසිරීමෙන් තමයි මම කැම්පස් යනවා ගන්න කියලා තියෙන්නේ. මේ දවස් 100 කරන වැඩ. දෙතිගෙන් තමයි ජපුර හරි බහරි කැම්පස් එක ගේට්ටුවේ කැම්පස් ළමෙක් විදිහට යනවද නැද්ද කියලා තියෙනවා. මේ දවස් 100න් තමයි තීරණය කරන්නේ. උපාධි ප්‍රදානසක අමතත් එක්ක යනවා. මේ දවස් 100න් තමයි තීරණය කරන්නේ. ඔයාගේ ජීවිතේට වීරියක් වෙනවද නැද්ද? පරාජිතයේද වීරියක් වෙනවද නැද්ද කියලා තීරණය කරන මේ දවස් 100. පුතා දැන් ඉතින් පාඩම් කරලා නිදාගන්න. ඒ වචන ටික අහන්න පුළුවන් නම් උඹලා මැච් එක ගහලා. දැන් මරු. එයාලා සතුටින් කියන්නේ ඒක කියන්නේ සතුටින් කියන්නේ. ඒ වචන ටික ඇහෙනවා කියන්නේත් මරුද. අම්මලා පුළුවන් මේ වචන ටික ගන්න. වයින්නේ බහුතරයක් ලංකාවේ 95%ක් අම්මලා තාත්තලා වැඩිම පාඩම් කරන්න එකේ වයින් එකනේ. පුළුවන් නම් ගන්න අර. අද පාඩම් කරලා ඇති නේද දැන්. දැන් නිදාගන්න. සතුටින් කියන්නේ. මෙන්න මේකත් මතක තියන්නේ. දැන් ඔයාලට මේ දවස්වල පාඩම් කරන එක අමාරු වගේ දැනෙනව නේද? දවසක ඔයාලා මොකක් හරි ජොබ් එකක් කියද්දි තේරෙයි මේ කරද්දි ඔයාලටම තේරෙයි ජොබ් එකක් කරද්දි පාඩම් කරන එක මීට වඩා ලේසිනේ කියලා. බලන්න නැද්ද කියලා. හරි කොහේ හරි වැඩකට යනවා කියලා හිතන්නකො. බස් එකේ පැත්තේලා කල්පනා කර කර යන්නේ මොකක්ද දන්නවද? පාඩම් කරන එක මීට වඩා ලේසිනේ. බලන්න නැද්ද කියලා. මීට වඩා අමාරු දේවල් තියෙනවා ජීවිතේ. මේක හරියට කරගත්තොත් ඒ අමාරු දේවල් ලේසි කරගන්න පුළුවන්. නේ? මං අදටත් මේ මං ඉගෙන ගත්ත එකට පින් දෙනවා. වෙන කෙනෙක් නිසා අපි අඬනවා නම් වැරද්ද අපේ තියෙන්නේ. මොකද අපේ අවුලක්. මොකටද අපි අඬන්නේ අනුන් හින්දා? මොකටද අඬන්නේ? ඒ නිසා තමන්ට සමාව දෙන්න. ආයේ වැරදි නොකරන්න. පාර හදාගන්න. ඒ නිසා ආපහු ඒ වැරදි කරන්න තමන්ට අනුබල දෙන්න එපා. තමන්ව කන්ට්‍රෝල් කරගන්න. තමන්ට සමාව දීලා දියුණුවට පාර හදාගන්න. හරි? තමන්ට වීරියක් වෙන්න තමන් ඇතුලේ ඉන්න අර හැංගිලා ඉන්න කෙනා තමන් ඇතුලේ අර හැංගිලා ඉන්නවනේ කෙනෙක් එයාව ගන්න දැන්. ඔය තියෙන ඔය අයියෙන් හුස්ම ගන්න වේගෙ පවා තියාගන්න. රිලැක්ස් එක කරන් වැඩේ පටන් ගන්න. ඒ නිසා වෙන පාත් යන රට යන්න නම් මම ඒ තියෙන කට්ටියට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වචන හෙන්නෙත් නැහැ. තව සති දෙක තුනක වචන හෙන්න නතර වෙන්නේ. එතනින් පස්සේ මේ ජීවිතේ ඇත්තටම ලේසි කියලා කාලයක් නැහැ. අමාරු. ඔයාට ඔයා විතරක් තනි වෙන කාලයක් එනවා මම අවසන් දවසේ කියන්න. ඒ කියන්නේ කවුරුත් බලන්නේ නැහැ. අමතත් හැරෙනකොට වෙන කාගවත් සරණ පතන්නවත් එපා. ඒ නිසා මේ කැපෙනවා. කැපෙන්නේ සමාජයෙන් හැම තැනින්ම කොමෙන්න ගන්නවා. ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ මේ පොයින්ට් එක පන්නනවද නැද්ද කියලා. දැන් ඉතින් තෝරගෙන ඇවිල්ලා ඉන්නේ අග්ගිස්සින්. අය හැරෙන්නත් බෑ. අය හැරෙන්න පුළුවන්. නෑනේ. අය හැරෙලා කොහෙන්ද? මහන්සි වෙන්නේ ඉතින් මේ දවස්වල ළමයි මැක්සිමම් කරන්න වෙනවා. ප්‍රෙෂර් එකක් තියාගන්න එපා. සතුටින් ඉන්න.